ஆஷிஃப் எம்ப்ளாய்மெண்ட் ஏஜென்சி என்ற பெயரில் 1500 சவுதி ரியால் சம்பளம் என்று சொல்லி 100 பேரை அழைத்து சென்று 400 சவுதி ரியாலுக்கு அவங்களுக்கு வேலை கொடுத்திருக்கிறார்கள். மீண்டும் வருவதற்கு வாய்ப்பு இல்லாமல் அவங்க அதுக்கு முயற்சி செய்து கொண்டிருக்கிறாங்க. இது ஃபாரின் எம்ப்ளாய்மெண்ட் பீரோல பதிஞ்ச குற்றங்கள். ப்ளூ ஓஷன் குரூப் ஆஃப் கம்பெனிஸ் இலங்கையின் வளர்ச்சியோடு உங்கள் வாழ்க்கையையும் உயர்த்துகிறோம். එවගේම තමයි තුන්වෙනි ප්‍රශ්නේ තමයි අවශ්‍ය සියලුම ගමන් බලපත්‍ර සහ ලියකියවිලි තිබෙදී ගුවන් තොටුපළේදී පුද්ගලයන්ගෙන් අමතර මුදල් ඉල්ලා සිටින බවට චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පරීක්ෂණ පවත්වා තිබේද? එසේනම් ගන්නා ලද ක්‍රියාමාර්ග සහ එම පරීක්ෂණවලට ප්‍රතිඵල මොනවාද? ගරු කතානායකතුමනි මේක මහා පරිමාණයේ නෙට්වර්ක් එකක් වංචනික වැඩක් එයාපෝට් එකේ සිදු වෙනවා. සාමාන්‍යයෙන් යුරෝප් හරි කැනඩා හරි රටකට යනකොට එයාපෝට් එකේදී වීසා ඔක්කොම තිබිලා ඒ චෙකින් කවුන්ටර් එකේ වෙන්න පුළුවන්. මම ස්ථානීය හරියට මට කියන්න බෑ. එතනදී යම් මුදල් ප්‍රමාණයක් ඉල්ලනවා. ඒ මුදල් ප්‍රමාණය දුන්නේ නැත්නම් මේ වීසා එක ගැන අපිට සැකයි කියලා ඒගොල්ලන්ව ආපහු ගෙදර හරවලා යනවා එම්බසි එක ගිහලා චෙක් කරන් එන්න කියලා. ඒතකොට එම්බසි එකට ගිහලා චෙක් කරන් එනවට වඩා කීයක් හරි දීලා යන්න තමයි බලන්නේ. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ කවුරුත් කැමති නෑ ඇවිල්ලා ඩිරෙක්ට්ලි ඇවිල්ලා පොලිසියට පැමිණිල්ල දාන්න. මොකද ඒගොල්ලන් බන්නේ ඩොලර් 200ද 300ද 500ද කොහොම හරි දීලා රටෙන් එදාට යන්න පුළුවන් නම් ඒ වීසා එකෙන්. හරි වීසා එක තියෙන මනුස්සයටත් මේ අනේකේ අපහසුතාවයක් තියෙනවා. මේ පිළිබඳව මං ගාව ඍජුව මට චෝදනා පැමිණිලි කරපු අය ඉන්නවා. ඒ පිළිබඳව මම විමසා සිටිනවා. ඒ වගේම තමයි විදේශ රැකියා වංචා වීසා වංචා පුද්ගලයන් විදේශගත කිරීමේ ජාවාරම් සහ මිනිස් ජාවාරම් පිළිබඳව පැමිණිලි ලබා ගැනීම සහ පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් වගකිවිය යුතු ශ්‍රී ලංකා පොලිසියේ අදාළ අංශය කුමක්ද? සහ වින්දිතයන් නිසි පරීක්ෂණයකින් තොරව එක් ආයතනයකින් හෝ පොලිස් අංශයකින් තවත් අංශයට යොමු නොකිරීම තහවුරු කිරීමට ගෙන ඇති පියවර මොනවාද? ගරු කතානායකතුමනි සමහරලාට මඩකලපුවේ ඉන්න මිනිස්සෙක්ට සල්ලි දෙනවා. ඒ බැංකුව කොළඹ තිබ්බොත් එහෙම මඩකලපුව පොලිසියෙන් තියනවා කොළඹ සල්ලි බැංකුවට සල්ලි දාලා තියෙන කොළඹ ගිහලා පැමිණිල්ල දාන්න කියලා. කොළඹ ඇවිල්ලා පැමිණිල්ල දාන්නාම කියනවා 4 වෙනි තට්ටුවට යන්න කොටුවට යන්න කියනවා. නැත්නම් නාරහෙන් පිටට යන්න කියනවා. නැත්නම් ආපහු ලෝකල් පොලිසියට යන්න කියනවා. මේ මුදල් සම්බන්ධයෙන් ඒ කියන්නේ මම පොලිසියට මම වරද්දක් කියන්නේ නැහැ. මොකද මේ මුදල් වංචනික ලෙස මේගොල්ලන් නීති විරෝධී ලෙස දෙනකොට ඇග්‍රීමන්ට් ගහලා නෙමෙයි දෙන්නේ. කෝටි 2 3 4 5 මෙහෙම විශාල ප්‍රමාණයක් ඉන්නවා අසරණ වෙච්ච අය. ඒක නිසා ගරු කතානදී ඒකත් ඔබ මේ ප්‍රශ්නෙට මම පැහැදිලි කිරීමක් පොලිසියේ යම් සිස්ටම් ඒ කියන්නේ යම් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවනේ මේ පිළිවෙත බලන්න. ඊළඟ එක තමයි මෙම වංචාවලින් වින්දිතයන් සියදිවි නසා ගැනීමට තැත් කිරීම හෝ සියදිවි නසා ගැනීම මගින් මේ යාම් පිළිබඳව වාර්තා රජය මගින් සටහන් කරගෙන හෝ පරීක්ෂණ පවත්වා තිබේද? එසේනම් මීට ප්‍රතිචාර වශයෙන් ගන්න ලද ක්‍රියාමාර්ග කවරේද? දැන් මේ පහුගිය අවුරුදු 5 ඇතුළත මම දැනුවත්ව කීප දෙනෙක් පොලිසියේ මුදල් දීලා මුදල් නැතුව පොලිසියේ පැමිණිලි කරලා පොලිසිය හරහා මේකට සාධාරණයක් නොවීම නිසා පොලියට අරගෙන මේ වංචනිකයන්ට දීලා දිවිනසා ගැනීම කරලා තියෙනවා. ඒ කියන්නේ එතකල් පොලිසියෙන් මේ පරීක්ෂණය සෑහීමට කරලා නැහැ කියන එක තමයි කියන්නේ. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. අවසාන එක තමයි මෙම සංවිධානාත්මක අපරාධ ජාලයන් මර්ධනය කිරීමට විපතට පත් වූවන්ගේ වංචනික ලෙස ලබාගත් මුදල් නැවත අය කර ගැනීම සහ මින් ඉදිරියට මෙවැනි වැරදි සිදුවීම් වැළැක්වා යාමට ශ්‍රී ලංකා போலீசிய விதின் ගෙන ඇති වැඩිදුර පියවර කවරේද? கௌரவ சபாநாயகர் அவர்களே, இந்த கேள்வி மிக முக்கியமான கேள்வி என்று சொன்னால் எங்களுடைய பிரதேசங்களிலே பல இளைஞர்கள் இன்று கனடா, அமெரிக்கா, யூரோப் இப்படியான நாடுகளுக்கு செல்வதாக பலரிடம் நிதிகளை கொடுத்து மோசடிக்குள்ளே உள்ளாக்கப்பட்டு கோடிக்கணக்கானவர்கள் இன்று கடனாளியாக மாறியிருக்கிறார்கள். அவர்கள் ஒரு முறைப்பாடு செய்ய போனால், உதாரணமாக ஒரு சம்பவத்துக்கு மட்டக்களப்பிலே இருக்கிற ஒருவர் கொழும்பிலே இருக்கிற ஒரு ஏஜென்சிக்கு நிதியை போட்டிருந்தால் மட்டக்களப்பு போலீசார் சொல்றாங்க கொழும்புலே நிதியை போட்டிருக்க, கொழும்புலே போய் முறைப்பாடு செய்ய சொல்லி. கொழும்புக்கு முறைப்பாடு செய்ய வந்தால் 4ஆம் மாடிக்கு போங்க, சிஐடிக்கு போங்க, எஃப்சிஐடிக்கு போங்கன்னு அவங்கள கஷ்டப்படுத்துறாங்க. சில நேரங்களில் முறைப்பாடு எடுக்கப்படுதில்லை. இதனால எத்தனையோ குடும்பங்கள் சீரழிஞ்சிருக்கு. அதே போலதான் இந்த ஏர்போர்ட்ல போகும் பொழுதும் கூட விசா இருந்தும் எல்லா ஆவணங்களும் இருந்தும் ஏர்போர்ட்ல வைத்து ஒரு சிலர் நிதியை கேட்டு வழங்காவிட்டால் அவர்களை மீண்டும் திருப்பி அனுப்புகிறார்கள். எம்பசிட்டை போயிட்டு இதை உறுதிப்படுத்திடுவாங்க. இது சம்பந்தமான ஒரு நடவடிக்கை ஒரு போலீசாரில் ஒரு விசேட பிரிவு ஒன்றை உருவாக்குமாறு தான் என்னுடைய இந்த முக்கியமான கோரிக்கை. இந்த கேள்விகளுக்கு என்னுடைய கோரிக்கையாகவும் அதை நான் கௌரவ அமைச்சரிடம் முன்வைக்கின்றேன். நன்றி. ගරු කතානායකතුමනි, ඇමතුමාසෙන් දැනුම් දීලා තිබෙනවා මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට යම් කාලයක් අවශ්‍ය බව. ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නේ වැදගත්. නමුත් ඒ ආසන තොරතුරු ගරු කතානායකතුමනි, අතුරු ප්‍රශ්න මම නිකන් දැන් බැලුවා අතුරු ප්‍රශ්න 50කට වැඩි ප්‍රමාණයක තොරතුරු හොයන්න වෙනවා. ඒ නිසා එතුමා සාධාරණ කාලයක් ඉල්ලා තිබෙනවා.